එවැනි අවස්ථාවක් මේ රටට පත්වන්නේ තුන්ද පරණ නායි දේශපාලන පොත් වෙන්නත් නෑ ඔයත් දැක්කේ මෙතන බොහෝ කාන්තාවන් ඇස් දෙකේ කඳුළු පුරවගෙන තමයි ඩ්‍රාමා එක එන් කරේ. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔන්න වෙනද වගේම අදත් අපි ආවා ආර්ට් වර්ක් 44 තුලින්. හරි අපූර්ව වේදිකා නාටක විස්තරගෙන. ඉතින් 1971 කැරැල්ල එවකට පොත් රජය තම බලය අල්පි සුල්දාගෙන නීති අවනීතිය බඩ පත් කරමින් තරුණ ජීවිත 100,000ක් විනාශ කර දැමු. හරි අන්තර්යුගයක් අපේ රටේ තිබුණා. ප්‍රවීණ නාට්‍ය ශිල්පී සරත් දිකුඹර මහතාගේ නිර්මාණ කාර්යයක් වන කතරගම ප්‍රේමා නාට්‍ය ප්‍රවීණ රංගන ශිල්පිනියන් රැසක් රංගනයෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. කාර්යෝ කීර්ති ගන්නවා මම දැකලා තිබුණා. විප්ලවය තුළ අනේකාගේ සිතුම් පැතුම් වලට අදහස් වලට ගරු කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් පරමාර්ථය අසාර්ථකයි. ඔවුන්ගේ ප්‍රතිභාපූර්ණ රංගනයෙන් හැඩවුණු මෙම නාට්‍ය උණුසුම් ජනතා ප්‍රතිචාර මැද රටවටා සාර්ථක ගමනක් යමින් සිටිනවා. 2025 මාර්තු 16 වෙනි දින වන විට දර්ශන වාර 50ක් පසු කරමින් දිවයින පුරාම රඟ දක්වා තිබෙනවා. ඉතා අපූරු රංග වින්‍යාසයන් වලින් පිරිපුන් ඉතා සොඳුරු පැය එකමාරක කාලයක් තුළ ප්‍රේක්ෂකයාව 71 භීෂණ කාලය වෙත ගෙන යාමට නාට්‍යයේ සියලුම ශිල්පිනියන් සමත් වී සිටිනවා. කැරලි මැඩලීමේ මුවාවෙන් තමන්ගේ පෞද්ගලික විරසකයක් පිළිමසාගෙන පිළිගන්න බලධාරීන්ගෙන් අහිංසක වැසියන් තේරුනේ මහ විශාල තර්ජනයක්. කතරගම ප්‍රදේශයේ ප්‍රේමා මනම්පෙරි ඝාතනය එසේ ඇතුළ ඛේදවාචකයක්. කතරගම ප්‍රේමා නාට්‍යයේ එම සිදුවීම තුළින් නිර්මාණය වුණු හරි අපූර්ව නිර්මාණයක්. විකල්ප අධිකරණයට හිතා මතා හෝ වැරදීමකින්වත් අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම උත්සාහයක් පදවන්නේ නැතකෝ. විද්‍යුත් නීති මාතා උත්සාහ කරන්නේ සාක්ෂිකාරය නියවද්දා සාක්ෂ්‍ය පරස්පර කිරීමට දාන පොළොව උත්සාහය. ගලෝබිය තමයි ඔය ඇතුම. කනවල අත් දෙක උස්සගෙන පාර දිගේ තොපි මාව මෙතන මැරුවත් තොපි කියන දේවල් කරන්නේ ආත්මර්ට් ෆෝටෝ ඇසට අවස්ථාවක් ලැබුණා. මේ කටයුතු කරපු ප්‍රවීණයන් සමග සුවඳ කතා බගරිට වෙන්න. මේ ඔවුන් දැක්වූ අදහස් කිහිපයක්. විප්ලවකාර ප්‍රේමවන්තයා ගාමිණී. කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාවක් වන ගාමිණී චරිතයට තමයි මම පණ පොවන්නේ. ඒ වගේම ලෝය නීතිඥයාගේ චරිතයක් තම රඟ දක්වනවා. ඉතින් ගාමිණීගේ චරිතය ගැන කිව්වොත් මේ නාට්‍යයේ විප්ලවකාර ප්‍රේමවන්තයාගේ චරිතය තමයි ගාමිණී කියලා කියන්නේ. 78 කැරැල්ල කාලේ කැරලි නායකයෙක්. ඔහු විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා පහුවෙලා උපාධිය අරගෙන මේසන් බාස් කෙනෙක් විදියට රැකියාව කරන කාලේ ඇතිවෙච්ච ප්‍රේම සම්බන්ධයක් තමයි මේ කතරගම. ඒ මනම්පෙරි ප්‍රේමවති මනම්පෙරි කියන රූමතියත් එක්ක එකතු වෙලා තමයි එයාගේ ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගියේ. කතරගම ප්‍රේමාගේ මව. කතරගම ප්‍රේමා නාට්‍යයේ මම රඟපාන්නේ කතරගම ප්‍රේමාගේ අම්මගේ චරිතය. මමත් අම්ම කෙනෙක් වලින්ම අම්මගේ ජීවිත කාලේ විඳින්න පුළුවන් ලොකුම අපහසුව වද වේදනාව පෞකාරකම තමයි තමුන්ගේ දරුවෙකුට කරදරයක් වෙන එක. කරදරයක් කියන්නේ ප්‍රේම අවසානයේ මරණයට පත් වෙනවා. මම මේ නාට්‍ය වාර 100ක් රඟපෑවත් 100 වෙනි වාරයේදී පළවෙනි දවසේ වගේම සංවේදී වෙනවා. ඉතින් ඒක තමයි මේ නාට්‍යයේ විශේෂය. ඉතින් මං හරි මාදරේ මේ නාට්‍යය. හිත හොඳ හින්දි. කතරගම ප්‍රේමා නාට්‍යයේ මගේ චරිතය හින්දි මහත්තයා. හින්දි මහත්තයා කියන්නේ කතරගම හිටපු චන්දිය. මේ චන්දියා ප්‍රේමට ගොඩාක් ආදරය කරන හැබැයි ප්‍රේමගේ සහයෝගයක් නෑ. හින්දි කියන්නේ චන්දියෙක් වුණාට හිත හොඳ මිනිහෙක්. හැබැයි හිත හොඳ කමම ප්‍රයෝජනට අරගෙන උගෙන් ප්‍රයෝජන ගන්න අනිත් මිනිස්සු. ඒක උඩ කේන්ති යනවා. ඉන්නේ එහෙමයි. ඉන්නේ හොඳට හොඳයි නරකට නරකයි කියන නාට්‍යය. ප්‍රේමගේ ආදරේ පතාගෙන ආවට ප්‍රේමගේ ආදරේ ලැබෙන්නේ නැහැ. සමාජයෙන් එයාට ඉන්නේ ගැරෙවුම් අපවාද. මේ නිසාම සමාජයේ විසින්ම හින්දිව ඡන්දියක් කරලා හින්දිව නරක මිනිස්සෙක් කරලා තියෙනවා. කතරගම ප්‍රේමා නාට්‍යයේ මගේ චරිතය ඒක තමයි. කතරගම ප්‍රේමා නාට්‍යයේ
පිටපත සහ අධ්‍යක්ෂණය කළ එතුමා සරත් දික්කුඹුර. කතරගම ප්‍රේමා වේදිකා නාට්‍යය. ඇත්ත වශයෙන්ම මේ වගේ හෙදවාචක නාට්‍යයක් කරන්න මට අවස්ථාව ලැබුණේ ඉතාලියේ ජීවත් වෙන ප්‍රේමදාස ජයකොඩි කියන කලාකරුවා විසින් මේ නාට්‍ය නිෂ්පාදනය කරන්න සියල්ල සූදානම් කරලා මට ආරාධනා කළා. 1971 කතරගම වෙච්ච ප්‍රේමවතී මනම්පේ ඝාතනය පිළිබඳ නාට්‍යයක් කරන්න. දේශපාලන වාතාවරණයක් එක්ක හැදුණු නාට්‍යයක් නිසා පසු පහුගිය කාලේ අරගලයත් එක්ක මුහු වෙච්ච නිසා මේ නාට්‍ය අපිට මේ තරම් දුරට ගෙනියන්න ලැබුණා. ඒ නිසා මම හිතනවා රටේ ජනතාව කතරගම ප්‍රේමා වේදිකා නාට්‍ය 1971 කතරගම සිදු වූ මනම්පේරි ඝාතනය කෙරෙහි අවධානය යොමු කරලා මේ සත්‍ය සිද්ධියක් නිසා මේ නාට්‍යයට ප්‍රේක්ෂක ජනතාව ඇලුම් කරනවා. ඔන්න අද වගේම තවත් දවසක හරි අපූර්ව වේදිකා නාටක විස්තර ගැන අපි එන්නම් ඔබේ නිවහනට. එතකන් ඔබට ජය.